ආයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔන්න රසම රස මාළු ටිකක් හදාගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලත් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. අද නම් ඉතින් මේ පැත්තට ටිකක් වැස්සක් ටිකක් ළඟ මෙන්න වගේ හදන්නේ. ඒකින්ද මම වැස්සට කලින් ඉක්මනින්ම උයා ගන්න කියලා තමයි මේ හදන්නේ. මොකද වහිනකොට කරන්ට් එක ටිකක් යනවනේ. රෑ වුණොත් එහෙම මට බබාලත් එක්ක උයා ගන්න බැරි වෙන නිසා මම ඉතින් අද මාළු ටික කල්තියම උයා ගන්න කියලා තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. මම ඉතින් ඔන්න මාළු ටික නම් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාලට කැමති විදිහේ මාළු ටිකක් අරගෙන මෙන්න මේ විදිහට හදලා බලන්න. මම ඉතින් මුලින්ම ඔන්න ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලත් ඔයාලට කැමති විදිහට රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු, මිරිස් කුඩු ටිකක්, මිරිස් කුඩු මම බෙදෙන්න දාන නිසා ටිකක් අඩුවෙන් තමයි දාගන්නේ. ඉතින් ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා තුන පහ ටිකක් ඔයාලත් ඒවා අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මමත් රස අනුව තමයි එකතු කරගන්නේ. මොකද අපි කන විදිහ ටිකක් වෙනස්නේ. ඉතින් ඔයාලත් කැමති විදිහ එකතු කරගන්න. ඊට පස්සේ මම කහ කුඩු ටිකත් එකතු කරගෙන මේක හොඳට අනලා විනාඩි 10ක් විතර තියාගන්නවා. මොකද එතකොට ඒ තුන පහ ටික ඔක්කොම එකට එකතු වුනහම ඒක අමුතු රසක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක ටෙම්පරාදුවට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගත්තා. ඉතින් මම මේකට එකතු කරගෙන තියෙනවා ලුණු, සුදු ලුණු, කරපිංචා, ගොරකා, එනසල්, කරාඹු නැටි, එතකොට තව කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා ටෙම්පරාදුවට අවශ්‍ය වෙන දේවල් මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ මම ඇතිල්ලයක් ලිපේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් ටික දාගන්නවා. පොල් තෙල් ටික හොඳට පැහිගෙන එනකොට මම ඒකට අබ ටිකක් දාගෙන ඊට පස්සේ සුදු ලුණු, කරපිංචා, ගොරකා මේ සේරම එකට එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේක ටිකක් රන්වන් පාට වෙනකම් මම ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ඇත්තටම ගෑස් ලිපේ උයනට වඩා දර ලිපේ උයනකොට කෑම ගොඩක් රසයි. මම නම් ඉතින් ගොඩක්ම කැමති දර ලිපේ උයන්න. ගෑස් ලිපේ උයන එක ලේසියි තමයි. ඒත් ඊට වඩා දර ලිපේ උයන්න මම ගොඩක් කැමතියි. ඉතින් මම ඔන්න දාගත්ත ලුණු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. මම මේක ලිපෙන් බාගෙන තමයි එකතු කරගත්තේ. මොකද ලිපේ තියද්දි එකතු කරගත්තාම මිරිස් කුඩු ටික තෙලෙට ටිකක් කර වෙලා වැඩි වුණොත් එහෙම තිත්ත රසක් එනවා. ඒක නිසා මම ඉතින් ලිපෙන් බාගෙන තමයි මිරිස් කුඩු ටික එකතු කරගත්තේ. ඊට පස්සේ මම මාළු ටික ටිකින් ටික මෙහෙම එකතු කරගෙන ඒකට වතුර ටිකක් දාලා මේක ආය ලිපේ තියාගන්නවා. මේකට වතුර ගොඩක් වැඩි කරගන්න එපා. මොකද වතුර ගොඩක් වැඩි කරගත්තාම මේක ඉදෙන්න යන වෙලාව වතුර ටික හින්දෙන්න යන වෙලාව ගොඩක් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මේක ටිකක් තද ගින්දරේ දාලා මම ඉක්මනට ලිපේ තියාගත්තා. ඉතින් මේ වෙලාව ඇත්තටම අපේ පැත්තට නම් ටිකක් පැස්ස ටිකක් එන්න ළඟයි වගේ. මොකද නිකන් වෙහි මන්දාරම ටිකක් තියෙන නිසා මම අද මාළුව ටිකක් කලින් උයාගත්තා. ඇත්තටම වෙහි මන්දාරම තියෙන වෙලාවට පරිසරය ගොඩක් ලස්සනයි. ඒ පරිසරයට මම ගොඩක් කැමතියි. මොකද කියනවනම් අමුතු සීතලකුත් එක්ක ඒ තියෙන පරිසරයේ අඳුරු බව ඇත්තටම මේ වගේ වෙලාවට මම ගොඩක් කැමතියි. දැන් ඉතින් මගේ මාළුවත් ඉදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මේ මාළුව ලිපේ තිබ්බට පස්සේ තද ගින්දරේ තියලා ටික වෙලාවකට පස්සේ ගින්දර ටිකක් අඩු කරන්න. මේක මද ගින්දරේ හිමීට දෙන්න ඕනේ. ඉතින් මේ දවස්වල කොළ වැටෙන කාලෙනේ. ඉතින් මිදුල උදේ අතු ගාපුවම හවස වෙනකොට කොළ ආයෙත් ඒ විදිහටම ගොඩාක් වැටෙනවා. මට ඉතින් දැන් නම් අතු ගන්න වෙන්නේ නැහැ. පේනවනේ ඉතින් වස්සත් ළඟමනේ එන්නේ. ලොකු බබාත් ඉතින් ඕන තනියම සෙල්ලම. එයාට තනියම සෙල්ලම් කරන්න ඉඩ දීලා මම ඉතින් හිමීට මාළුව ලිපේ තියාගත්තා.
ඉතින් ඔන්න මගේ මාළුවා දැන් හිමිටි දීගෙන තමයි එන්නේ. මේ වෙලාවට පොඩ්ඩක් ඔයාලා ලුණු රස ටිකක් බලන්න. ඔයාලට ලුණු මදි වගේ දැනුනොත් ආයෙ ලුණු ටිකක් එකතු කරගන්න. දැන් නම් ඉතින් මගේ මාළුවේ හොදි ටිකක් අඩු වෙලා දැන් ටිකින් ටික හරියාගෙන තමයි එන්නේ. ඉතින් ඔයාලා මේ වෙලාවට ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. මොකද නැත්තම් හොදි ටික ඉක්මනට හිඳිලා මාළුවා ඉදින්න නැතුව යනවා. ඉතින් මාළුවගේ ගින්දර ඇදලා මම මේ ආවේ මම දවල් හොදගත්ත දොර රෙදි ටික දාගන්න. ඉතින් ළඟම අවුරුදුත් එනවනේ. මට නම් ඉතින් අලුතින් දොර රෙදි ගන්න බැරි වුණා. ඉතින් අලුතින්ම ගන්න ඕනි කියලා එකකුත් නැහැනේ. මම ඒක නිසා පරණ දොර රෙදි ටිකම අරගෙන ඒක හොදලා ආයෙමත් ඒ ටික දාගත්තා. ඉතින් අපට පුළුවන් විදිහට අවුරුදු සමරන්න ඕනේනේ. අපි නම් ඉතින් සාමාන්‍ය විදිහට තමයි අවුරුදු සමරන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ අල්ලපු ගෙදර පුතා ඇවිල්ලා ඉතින් නාංගිවත් එක්ක කරගෙන සෙල්ලම් කරන්න යනවා කියලා අරන් ගියා. ඉතින් මමත් ඉතින් මොකුත් කියන්න යන්නේ නැහැ. මොකද පුංචි ළමයිනේ එයාලට නිදහසක් ඕනේ. එයාලත් සෙල්ලම් කරන්න ඕනේ. මම නම් ඉතින් ළමයිට ෆෝන් දෙන්නේ නම් නැහැ. ඒක නිසා එයාලට එයාලගේ පාඩුවේ එයාලගේ සෙල්ලම් කරන්න දීලා තමයි තියෙන්නේ. ඉතින් ලොකු බබාටත් එයාගේ මල්ලි එක්ක සෙල්ලම් කරන්න තාම බැහැනේ. එයා පොඩිනේ. ඉතින් ලොකු වුණාම නම් එයාත් එක්ක සෙල්ලම් කරන්න ගෙදරට වෙලා ඉඳී. ඉතින් ඔන්න කතාවෙන් කතාව මම නම් ඉතින් දොර රෙදි ටික දාගෙන ඉවරයි. එකක් දාලා ඉවර වෙලා මම ටක් ගාලා ගිහින් බලන්නම් මාළුවා කොහොමද කියලා. ඉතින් ඔන්න මාළුවා නම් ගානට පදමට ඇවිල්ලා තමයි තියෙන්නේ. හොදි ටික නම් හිඳිලා. ඉතින් අපි කන්නේ මේ විදිහට. මොකද හොදි ගොඩක් තියලා කන්න කැමති නැහැ. හොදි ටිකක් අඩු වුණාම තමයි ඒ මාළුවට 3-5 ටික අහලා ඒකේ රස ගොඩක් වැඩියෙන් දැනෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ මේක කොච්චර රසද කියලා. වැස්ස දවසක මේ වගේ මාළුවක් එක්ක බත් චුට්ටක් කන්න තියෙනවනම් වෙන මුකුත්ම ඕන වෙන්නේ නැහැ. ඇත්තටම මම නම් මේක උයපු ගමන් රස්නේ පිටම බත් ටිකකුත් බෙදාගෙන මාළු කෑල්ලක රසත් බැලුවා. ඉතින් මේ වගේ රස මාළුවක් හදලා ඔයාලත් ඔයාලගේ ගෙදර හිතවතුන්ට සැමියාට එතකොට බිරිඳට දරුවන්ට දීලා රස බලන්නකෝ. ඇත්තටම අපේ ගෙදර අය නම් මේ මාළුව ගොඩක් ආසාවෙන් කෑවා. ඉතින් බබාලත් මේ මාළුත් එක්ක ගොඩක් ආසාවෙන් කෑවා. ඉතින් අදට මම ගිහින් එන්න. ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. බුදු සරණයි.